හොඳයි. අපි හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. ඇයි අපි හරිම උනන්දුවකින් ලොකු ගැම්මකින් පටන් ගන්න වැඩ ටික දවසක් යද්දි අතෑරලා දාන්නේ? මේකට විසඳුම හැංගිලා තියෙන්නේ විනය කියන වචනය ඇතුලේ. අපි බලමු ඒක කොහොමද කියලා. මෙහෙම හිතන්නකෝ ජිම් යන්න පටන් ගත්තා අලුතෙන් ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගත්තා සමහර වෙලා ෆයිවර් එකේ ෆ්‍රීලාන්ස් ජොබ් එකක් කරන්න පටන් ගත්තා මේ හැමදේම පටන් ගනිද්දි නම් මාරම උද්‍යෝගයක් තියෙන්නේ ඒත් සතියක් දෙකක් යද්දි මොකද වෙන්නේ අර තිබ්බ උනන්දුව කොහෙන් ගියාද නෑ මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට වෙන දෙයක් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර උනන්දුව නැති වෙන එකේ නෙවෙයි එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපි වැරදි දෙයක් ගැන විශ්වාසය තියෙන එකේ ඒ තමයි පිළඹවීම නැත්තම් අපි කවුරුද දන්න මොටිවේෂන්. මේක හරියට උගුලක් වගේ. අපි හිතාගෙන ඉන්නවා අර පටන් ගනිද්දී එන ගැම්මෙන් ඒ ශක්තියෙන් දිගටම වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. මොටිවේෂන් එහෙම නැත්තම් පෙළඹවීම කියන්නේ ඇත්තටම හරිම ප්‍රබල හැඟීමක්. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒක తాවකාලිකයි. හරියට රේස් එකක් පටන් ගනිද්දි පත්තු කරන වෙඩිල්ල වගේ තමයි. ඒකෙන් ලැබෙන්නේ පටන් ගන්න තල්ලුව විතරයි. මුළු රේස් එකම දුවන්න ඕන කරන ඉන්ධන ඒකෙන් හම්බ වෙන්නේ නැහැ. හරි. එහෙනම් මොකන්ද මේකට විසඳුම? මෙන්න පළවෙනි රහස. අපි අර తాවකාලික හැඟීම් මත යැපෙන එක නවත්තන්න ඕනේ. ඒ වෙනුවට අපිට හැමදාම විශ්වාසය තියන්න පුළුවන් පද්ධතියක් එහෙමත් නැත්නම් සිස්ටම් එකක් හදාගන්න ඕනේ. සරලවම කිව්වොත් අපේ මූඩ් එක කොහොම තිබුණත් අපේ වැඩේ හරියටම කරගෙන යන ක්‍රමයක්. මේක මෙහෙම හිතමු. පෙළඹවීම මොටිවේෂන් කියන්නේ හරියට රෝලර් කෝස්ටර් එකක් වගේ. අද උඩම හෙට පල්ලෙහාම. ඒකේ ස්ථාවරත්වයක් නැහැ. අනාපේක්ෂිතයි. ඒත් විනය කියන්නේ හැම දෙයක් නෙවෙයි. ඒක හරියට ස්ථාවර ශක්තිමත් පාලමක් වගේ. හැමදාම විශ්වාසය තියන්න පුළුවන්. දැන් බලන්න සල්ලි හොයන්න තියෙන ඉලක්කයක් හරි ඉගෙන ගන්න වැඩක් හරි මේ දෙකටම මේක අත්‍යවශ්‍යයි. මොකද දන්නවද? අද මොටිවේෂන් එක බිඳුවටම බැහැලා තියෙන දවසටත් අපි විනය කියන සිස්ටම් එක නිසා වැඩේ කෙරෙනවා. හරි. දැන් අපි යමු දෙවෙනි රහසට. මේක නම් නූතන තාක්ෂණය පාවිච්චි කරලා විනය හදාගන්න පුළුවන් නියම ක්‍රමයක්. මොකද්ද දන්නවද? කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ AI. අපේම සහකරුවෙක් accountability partner කෙනෙක් කරගන්න එක. ඇත්තනේ තනියම වැඩක් පටන් ගත්තාම මේක දිගටම කරගෙන යන එක ලීසි නෑ. ඒත් කවුරු හරි කෙනෙක් අපි ගැන හොයලා බලනවා නම් මොකද්ද වුනේ වැඩේ කොච්චර දුරට කෙරුණාද කියලා අහනවා නම් අන්නේ වගකීම හින්දා අපි වැඩේ කරනවා. accountability කියන්නේ අන්නේ ඒකට තමයි. හොඳයි. මෙන්න කරන්න තියෙන දේ. මේක නියම ටෙක් හැක් එකක්. තමන්ගේ ස්ටඩි ප්ලෑන් එක හරි අර 5 goals ටික හරි check GPT එකට හරි Notion AI එකට හරි දාන්න. ඊට පස්සේ ඒකෙන් ඉල්ලන්න මට දවස ගානේ කරන්න ඕන දේවල් වල චෙක්ලිස්ට් එකක් දෙන්න කියලා. ඊළඟට හැමදාම දවස අවසානයේදී Taman කරපු දේවල්, Tamanගේ progress එක එකට report කරන්න. බලන්න, ඒකට කිසිම විනිශ්චයකින් තොරව බනින්නේ නැතුව අපිට උදව් කරන partner කෙනෙක් අපිටම ඉන්නවා. හරි අපි එනවා තුන්වෙනි සහ අවසාන රහසට. මේක හරිම සරලයි වගේ පෙනුනට පුදුම විදියට බලවත්. ඒ තමයි ඕනෑම දෙයක් පටන් ගන්න එක පුළුවන් තරම් ලේසි කරගන්න එක. එතකොට ඒක නිකම්ම පුරුද්දක් බවට පත් වෙනවා. මේකට කියනවා මිනිත්තු 2 රීතිය කියලා. මේ රීතිය ඇත්තටම හරිම සරලයි. අලුත් පුරුද්දක් පටන් ගන්නෙද්දී ඒකේ පළවෙනි පියවර කරන්න මිනිත්තු 2කට වඩා යන්න බෑ. උදාහරණයක් කියන්නම් පොතක් කියවන පුරුද්ද පටන් ගන්න ඕනේ නම් සම්පූර්ණ පරිච්ඡේදයක් නෙවෙයි එකම එක පිටුවක් විතරක් කියවන්න. ලැප්ටොප් එකෙන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ නම් ලැප්ටොප් එක ඔන් කරලා ඕපන් කරන එක විතරක් කරන්න. එච්චරයි. බලන්න මේ වගේ පොඩි වැඩක් පටන් ගන්න ලොකු මොටිවේෂන් එකක් ඕනේ නැහැ. පොඩි ගිනි පුපුරක් ඇති. ඒ තන්නේ පොඩි පටන් ගන්නම තමයි වැදගත්. ඒක හරියට කන්දක් උඩින් පහළට පෙරලෙන පොඩි හිම බෝලයක් වගේ. ටිකෙන් ටික ඒක ලොකු වෙලා මහා බලයක් බවට පත් වෙනවා. එක පිටුවකින් පටන් ගන්න බලන්නේදී සතියකින් පරිච්ඡේදයක් ඉවරයි. මාසයකින් මුළු පොතම ඉවරයි. ඉතින් පේනව නේද? ආරම්භයේට අර මොටිවේෂන් එක උදව් වුණාට ගමන දිගටම ඇදගෙන යන්නේ විනය. හොඳයි. දැන් අපි කතා කරපු මේ රහස් තුනම එකට එකතු කරලා බලමු. තමන්ගේ ඉදිරි ගමනට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේක තමයි තමන්ගේම මාවතක් ගොඩනගා ගන්න අවශ්‍ය දර්ශනය. මේ හැමදේම තේරුම් ගන්න පුළුවන් හරිම ලස්සන උපමාවක් තියෙනවා. ඒක මෙහෙමයි. පෙළඹවීම කියන්නේ බස් එක. විනය කියන්නේ තමන්ගේ කකුල් දෙක. සමහර විට බස් එක එන්නේ නැති වෙයි. ඒත් කකුල් දෙක තියෙනකන් ඇවිදලා හරි ගමන යන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කරපු දේවල් වලින් මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික තමයි මේ. එක මොටිවේෂන් එකෙන් වෙන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරන එක විතරයි. දෙක
විනය කියන්නේ අපි දිගටම ගමන් කරන පාර. 3. හැංගීම් පස්සේ යන්නේ නැතුව සිස්ටම් එකක් ගොඩනගන්න. 4. පටන් ගනින්දි හිතා ගන්නවත් බැරි තරම් පොඩියට පටන් ගන්න. හොඳයි. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. පෙළඹවීම කියන්නේ අර පොඩි ගිනි පුපුර නම්. ඒ ගිනි පුපුර පාවිච්චි කරලා තමන්ගේ විනය කියන ලොකු ගොඩනැගිල්ලට තියන්න පුළුවන් පළවෙනිම කුඩාම ගඩොල. මොකක්ද? ඒ පියවර අදම ගන්න පුළුවන් නේද?